ආයුබෝවන් අද අපි පොඩ්ඩක් හිතන්න යන්නේ වෙනස් විදිහට. හිතන්නකෝ මහින්ද රාජපක්ෂ මහතා 2015 දී එතුමාගේ දෙවන ජනාධිපති කාලය ඉවර වෙද්දිම දේශපාලනෙන් සමුගත්ත කියලා. මොන වගේ රටක්ද අපිට දකින්න තිබුණේ? ඒක ඇත්තටම හිතන්න වටින දෙයක්. ඔව් ඉතින් මේ වගේ විකල්ප ඉතිහාසයක් ගැන කතා කරන විශ්ලේෂණ වාර්තාවක් තමයි අපි අද අරගෙන ටිකක් ගැඹුරින් බලන්න යන්නේ. ඔව් මොකද එහෙම තීරණයක් ගත්තා මේක එතුමාගේ පෞද්ගලික ජීවිතයට විතරක් නෙවෙයි අර එතුමා හිටපු පක්ෂවලට ශ්‍රී ලංකාවට පස්සේ හැදුණු පොපේකට ඒ වගේම මුළු රටේම දේශපාලන සමාජ ආර්ථික පැත්තවලට කොහොම බලපාන තිබුණද කියන එක තමයි අපි බලන්න ඕන. මුලින්ම අපි තුමාගේ පැත්තෙන්ම පටන් ගමු නේද? මේ විශ්ලේෂණයේ කියවෙන විදිහට. එහෙම වුණා නම් එතුමාගේ විශ්‍රාම කාලය සමහර විට හිතනවට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ කියන්නේ අර යුද්ධය ඉවර කරපු එක යටිතල පහසුකම් හදපු එක වගේ දේවල් එක්ක එතුමාට ගෞරවනීය විදිහට රාජතාන්ත්‍රිකයෙක්ලගේ ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන්න තිබුණා කියලායි කියන්නේ. හරි. අර තුන්වෙනි පාරේ ඉල්ලනවා කියන මතභේදයක් නැති වෙනෝනේ එතකොට. හරියටම. ඒකෙන් ප්‍රතිරූපයට හානියක් නොවි තියාගන්න තිබුණා. ඔව් ඒ වගේම සමහරට ශ්‍රී ලංකාවේ ඇතුළේම යම් උපදේශක භූමිකාවක් එහෙම නැත්නම් පොතක් ලියන එකක්. මතක සටහන් වගේ. ඔව් එම්ම දෙයක්. එහෙමත් නැත්නම් අර යුද්ධෙන් පස්සේ සමගිය සංහින්දියාව වගේ වැඩවලටත් ඒ කියන්නේ පුණ්‍යායතනයක් හරහා හරි සම්බන්ධ වෙන්න ඉඩ තිබුණා කියලා හිතන්න පුළුවන්. ග්‍රාමීණ සංවර්ධනයට උදව් කරනවා වගේ. ඒක එතකොට කෙලින්ම පක්ෂ දේශපාලනයටත් සම්බන්ධයි නේද? මොකද 2015 දී එතුමා නැවතුණා නම් ශ්‍රී ලංකාවේ ඇතුලේ පස්සේ ඇති වුණේ අර ලොකු ભેදයක් නේ. අනිවාර්යයෙන්ම අර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්ක වුණු ගැටුම ඊට පස්සේ පොදුජන පෙරමුණ බිහිවීම. ඔව්. ඒ දේවල් සමහර වෙලට නොවෙන්නම ඉඩ තිබුණා. ඒක තමයි මේ විශ්ලේෂණයේ එක ප්‍රධාන අදහස. එතකොට සිරිසේන මහත්තයාගේ ජනාධිපති කාලේ අර එජාපු එක තිබ්බ යහපාලන ආණ්ඩුවයි. ඒක සමහර වෙලාවට වඩා ස්ථාවර වෙන්න ඉඩ තිබුණා. අභ්‍යන්තර ගැටුම් අඩු වෙනවනේ. එතකොට ශ්‍රී ලංකාවටත් පුරවන්කම තිබුණා ප්‍රධාන මධ්‍ය වාම පක්ෂයේ විදිහට තමන්ව අලුත් කරගෙන ශක්තිමත් වෙ ඉන්න. රටේ පොදු දේශපාලන තත්ත්වය ගැන කතා කළොත් 2015 පස්සේ අපි දැක්කනේ අර දේශපාලන කඳවුරු බෙදීම, ඒ කියන්නේ ධ්‍රුවීකරණය. ඔව් ඒක මේ තරම් දරුණු නොවෙන්න ඉඩ තිබුණා කියලත් මේකේ කියවෙනවා. අර යහපාලන ආණ්ඩුව ගෙන්න හදුව සමහර ප්‍රතිසංස්කරණ, අධිකරණ ස්වාධීනත්වය, මාධ්‍ය නිදහස වගේ. ඒවා සමහර විට තවත් ඉදිරියට යන්නත් ඉඩ තිබුණා. මොකද ඒකට විරුද්ධ බලවේගයේ ඒ තරම් ශක්තිමත් වෙන්නේ නැහනේ. ඒ වගේම අර 2008 ව්‍යවස්ථා අර්බුදය. අගමැති මාරු. ඔව්. ඒකත් නොවෙන්න ඉඩ තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ විශ්ලේෂණය තව ටිකක් දුර ගිහින් කරා අර විධායක ජනාධිපති බලතල සීමා කරන්න ගත්ත උත්සාහයන් පවා සාර්ථක වෙන්න තිබුණා කියලා. ඒකනම් ලොකු කාරණයක්. හොඳයි. එතකොට ආර්ථික පැත්ත, විදේශ සම්බන්ධතා පැත්ත. ඒවට කොහොමද මේක බලපාන්නේ? මෙතන කියවෙන විදිහට චීනියට විතරක් බර නොවි අර ඉන්දියාව බටහිර රටවල් එක්ක සමබර විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන්න අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ එක පැත්තකට විතරක් බර නැතුව. ඔව්. එතකොට විදේශ ආයෝජන ආධාර එහෙමත් වැඩි වෙන්න ඉඩ තිබුණා. යටිතල පහසුකම් දිගටම හැදෙද්දිත් අර චීන ණය ගැන, ගිවිසුම් ගැන තිබ්බ කනසල්ල අඩු වෙන්න තිබුණා. විනිවිද භාවය වැඩි වෙන්න තිබුණා. හරි. දේශපාලන ස්ථාවරත්වය වැඩි වෙනකොට සංචාරක ව්‍යාපාරයට හොඳයි. අර GSP+ වගේ සහන එක්ක ඇඟලුම් කර්මාන්තයටත් හොඳයි. ඥාති සංග්‍රහ දූෂණ චෝදනා ගැන මොකද කියන්නේ? ඒවා අඩුවීමත් එක්ක පාලන දර්ශක හොඳ වෙනවා. ඒකත් ආයෝජනවලට හොඳ බලපෑමක්. හරිම පුළුල් පරාසයක බලපෑමක් ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට ජාතික සංහින්දියාව ඒ පැත්තට කොහමද? මේ විශ්ලේෂණයට අනුව එතනත් වෙනසක් වෙන්න තිබුණා. රාජපක්ෂ මහතා දේශපාලනයෙන් අයින් වීමත් එක්ක දෙමළ මුස්ලිම් ප්‍රජාවන් එක්ක සංහිඳියාව ගැන කතා කරන්න ඒකට අවශ්‍ය වාතාවරණය හැදෙන්න වැඩි ඉඩක් තිබුණා. ඒ කියන්නේ අර යුද සමය චෝදනා බහුතරවාදී ප්‍රතිපත්ති ගැන මතභේද ටිකක් අඩු වෙන්න නිසා. ඔව්. ඒකම අර සත්‍යසේවීම වන්දි ගෙවීම වගේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලි ඒව වඩා හරියට ඵලදායීව කරන්න තිබුණා. උතුරේ නැගෙනහිර හමුදා අඩු කරන එක වගේ දේවල්. පළාත් සභා බලය බෙදීම ගැනත් කතා වුණා නේද? ඔව්. ඒ සාකච්ඡාත් සමහර විට වඩා යථාර්ථවාදීව ප්‍රායෝගිකව කරන්න ඉඩ තිබුණා. රයිට්. එතකොට 2019 මැතිවරණේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රයක් නේද? අනිවාර්යයෙන්ම මුළු මැතිවරණ ඩයිනමික්ස් එකම වෙනස්. මේ විශ්ලේෂණයේ කියන විදියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමහර විට තරඟ කරන්නේ නැති වෙන්න තිබුණා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්මයා වගේ කේක්ට මධ්‍යස්ථ අපේක්ෂකයෙකුට දිනන්න පැහැදිලි පාරක් විවෘත වෙන්න තිබුණා. ඊට පස්සේ ආපුවර වසංගත තත්ත්වය COVID-19. ඒකට ප්‍රතිචාර දක්වන විදිහත් සමහර විට වෙනස් වෙන්න තිබුණා. මේ කියන්නේ සමහර විට ටිකක් අඩු මිලිටරිකරණය වූ පළාත් මට්ටමට බලයේ දීපු ප්‍රවේශයක් වෙන්න තිබුණා කියලා. හරිම සංකීර්ණයි. අවසාන වශයෙන් මේ උපකල්පිත තත්ත්වය ඇතුලේ
මහින්ද රාජපක්ෂ මහතාගේ ඓතිහාසික උරුමය ඒක කොහොම සටහන් වෙන්න තිබුණද? බොහෝ දුරට එතුමාව මතක තියෙන්න තිබුණේ යුද්ධේ ඉවර කරලා ලොකු යටිතල පහසුකම් පටන් අරගෙන નિયમિત කාලෙට බලය බාර දීපු නායකයෙක් විදිහට. අර පස්සේ කාලයක ආපු චෝදනා අත්නොමතිකත්වයේ පෞල් පාලනයේ ආර්ථික ප්‍රශ්න. ඒ දේවල් වලින් ප්‍රතිරූපයට වෙන හානිය ගොඩක් දුරට අඩු වෙන්න ඉඩ තිබුණා. එහෙමයි මේ විශ්ලේෂණයේ කියවෙන්නේ. ඒ වගේම මේ විශ්ලේෂණය අන්තිමට කියනවා වගේ නායකයෝ බලේ එල්ලිලා ඉන්නේ නැතුව ඊළඟ પરම්පරාවට ඉඩ දෙන එක. ඒ වගේ දේශපාලන සංස්කෘතියක් හැදෙන්නත් මේක උදව්වක් වෙන්න තිබුණා නේද? ඇත්තටම මේ මුළු විශ්ලේෂණයෙන්ම අපිට පේන්නේ ශ්‍රී ලංකාවට තිබුණු වෙනස්ම මාවතක් ගැන සමහර විට වඩා ස්ථාවර ගැඹුරු සංහිඳියාවක් තියෙන සමබර සංවර්ධනයක් කරා යන්න තිබුණු අවස්ථාවක් එක නායකයෙක් ගැන තීරණයක් කොච්චර දුරට මුළු රටකම ගමන් මඟ වෙනස් කරන්න පුළුවන්ද කියන එකට මේක හොඳ උදාහරණයක්. ඔව්. ඒ වගේම අර අන්තිමට මතු කරන කාරණයක් හිතන්න වටිනවා. නායකෙක් නියම වෙලාවට අයින් වෙලා ඊළඟ යායට ඊඩ දෙන එකෙන් එන දේශපාලන පරිණතභාවය. ඒක ලංකාවට විතරක් නෙවෙයි මුළු කලාපයටම මුණුවට ආදර්ශයක් බලපෑමක් වෙන්න තිබුණාද? ඒකත් අපි කල්පනා කරන්න ඕන දෙයක් තමයි.